ඔබට එක හිතින්ම ආදරය කරනවා. She rejected you with one accord. ඇය ඔබව එක හඬින්ම ප්‍රතික්ෂේප කළා. එක හඬින්ම එක හිතින්ම කියන අපේ ඉංග්‍රීසි භාෂාවේදී භාවිත කරනවා with one accord කියන ෆ්‍රේස් එක. ඔයාලට මේ වාක්‍ය දිහා බැලුවම පේනවා මේ වාක්‍යයේ කොටස් දෙකක් තියෙනවා කියලා. ඇය ඔබව ප්‍රතික්ෂේප කළා. මේක සාමාන්‍ය සරල අතීත කාලයට අයිති වාක්‍යයක්. ඇය she ප්‍රතික්ෂේප කළා rejected ඔබව you. She rejected you එක හඬින්ම කියන අපි මේ වාක්‍ය අගට දානවා with one accord කියන ෆ්‍රේස් එක. She rejected you with one accord. For another example, ශිෂ්‍යෝ හිටපු විදුහල්පතිතුමාව එක හඬින්ම පිළිගත්තා. ශිෂ්‍යෝ the students පිළිගත්තා welcomed හිටපු විදුහල්පතිතුමාව the former principal එක හඬින්ම with one accord. The students welcomed the former principal with one accord. ඔහු ඔබට එක හිතින්ම ආදරය කරනවා. He loves you with one accord. So try this.